හෙලෝ ගයිස්, ඔයාලට කොහොමද? අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. මේ වීඩියෝ එක අපි පොරස් පාක් එකේ කරපු වීඩියෝ එකක්. මේ පොරස් පාක් එක තියෙන්නේ අජිනෝන් වල අම්මාන් වලට පොඩ්ඩක් දුරින්. ඉතින් මේ වීඩියෝ එක අපි ටිකක් කලින් කරපු වීඩියෝ එකක්. ගිය අවුරුද්දේ ඊත් එකට කරේ මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ තිබුණු ප්‍රශ්න ටිකක් හින්දා වීඩියෝ එක දාන්න බැරි වුණා. ඉතින් කොහොමාරි වීඩියෝ එක ලස්සනින්ද ඕගොල්ලන්ට ගෙනාවා. වෙනද වගේම වීඩියෝ එක පටන් ගත්ත අපි සර්ගවලින්. ඉතින් සර්ගවලින් අපි ඌබ එකක් දාගෙන අජිනෝන් වලට යන්න පිටත් වුණා. මේ ගමන මාරම විමුක්තනකල් හේතුව තමයි මේ ලොකේෂන් එකට යන ගමන හරිම ආකර්ශනීයයි. ජෝඩන් වල තියෙන අනිත් ලොකේෂන් වලට වඩා මේ ලොකේෂන් එකට යන්න ටිකක් වෙලාව යනවා. හේතුව තමයි අජිනෝන් තියෙන්නේ කඳුකර ප්‍රදේශයක. ජෝඩන් වල තියෙන ලස්සනම ලොකේෂන් වලින් එකක්. ඉතින් මේ ගමන ටිකක් වෙලා යනවා ටිකක් දුරින් තියෙන නිසා. ඉතින් මේ ගමනට අපිට ටික වෙලාවක් ගියා. මං හිතන්නේ පැය එකමාරක් ඉතින් අපි කොහොමාරි අජිනෝන් වලට කිට්ටු වෙනකොට ටිකක් සීතල දැනෙන පරිසරයක් තමයි තියෙන්නේ. පාරම ලස්සන view එකක් තියෙනවා. අපි Google එකෙන් ලොකේෂන් එක බලලා මැප් එකේ දාගෙන තමා ගියේ. ඉතින් මෙතන ඕපන් කරලා කියලා තමා තිබුණේ. ඉතින් අපි යන අතරතුරේ මග නවත්තලා ෆොටෝස් කීපයක් ගත්තා. view එක බැලුවා. මාරම ලස්සනයි. දැන් ෆොරස් පාක් එක ඇතුලේ ඉන්නේ. මේක ඊත් එක නිසා මේගොල්ලොන් ඕපන් කරලා තියෙනවා කියලා දාලා තිබුණට ඕපන් කරලා තිබුණේ නැහැ. මේක වහලා තිබුණේ. ඒ නිසා අපිට ප්ලෑන් කරන්න හිටපු ඇඩ්වෙන්චර්ස් ගේම් වලට යන්න බැරි වුණා. කොහොම වුණත් ඉතින් අපි ආව නිසා ෆොරස් පාක් එකේ ඇවිත්තා, විනෝද වුණා, ෆොටෝස් ගත්තා, කෑම කෑවා. මං හිතන්නේ මේක හරිම ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න මේක හරිම ලස්සනයි. view එක මාරම perfect. games play කරන්න පුළුවන්. call එකක් දීලා check කරලා එන්න. අපි දන්නේ කියන යාළුවෙක් හම්බුණා. ඉතින් මේ වීඩියෝ එකේ කියන්න ගොඩක් දේවල් නැහැ. මොකද අපිට games play කරන්න බැරි වුණා.
මට කියන්න ඕනේ වුණේ ඕගොල්ලොන් ජෝර්ඩන් වල ඉන්නවනම් ඔයාලටත් එන්ජොයි කරන්න පුළුවන් මේ එන්වයරන්මන්ට් එක. එතකොට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඇවිල්ලා එන්ජොයි කරලා යන්න. ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමු වෙන බලාපොරොත්තු වෙයි. මේ වීඩියෝ එකකින් අපි සමුගන්නවා. මතක ඇතිව වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දෙන්න.